හරි ඉතින් අද අපි බලමු කොහොමද අපි හැමෝම වගේ පාවිච්චි කරන හච් සිම් එකට ෆ්‍රී ඩේටා ලබා ගන්න කියලා. හරි ඉතින් ඔයගලන් මේ විදිහට ෆ්‍රී ඩේටා ලබා ගන්න ඔයගලන්ට පොඩි ඇප්ලිකේෂන් එකක් ඔයගලන්ගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි හච් ඇප් කියන්නේ. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක ඔයගලන්ට පහසුවෙන්ම Play Store එක හරහා හෝ නැත්නම් App Store එක හරහා ඔයගලන්ට පහසුවෙන්ම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇප්ලිකේෂන් එක අපි ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපිට මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න සාමාන්‍යයෙන් පොඩි MB ප්‍රමාණයක් තමයි යන්නේ MB 20ක් 30ක් අතර වගේ ප්‍රමාණයක්. ඉතින් මේ ඇප්ලිකේෂන් එක අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. ඉතින් මේ විදිහට ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තට පස්සේ ඔයගලන්ට පේනවා ඇති දැන් මෙතන මගේ මොබයිල් නම්බර් කියන එකට මම මෙතන ෆෝන් නම්බර් එක ටයිප් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතෙන් ඔයගලන්ගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙතෙන්ට ඔයගොල්ලෝ ටයිප් කරන ෆෝන් නම්බර් එකට මේ ඇප්ලිකේෂන් එකේ කලින් රෙජිස්ටර් කරපු නැති ෆෝන් නම්බර් එකක් වෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ කලින් රෙජිස්ටර් වෙලා නැති ෆෝන් නම්බර් එකක් නම් ඔයගලන්ට මේ ඩේටා ප්‍රමාණය ෆ්‍රීම ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එක ටයිප් කරගෙන ඔයගලන්ට පේනවා ඇති මෙතන got a promo code කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට ඔයගොල්ලෝ දැන් මෙතන මගේ ඩිස්ප්ලේ එකේ ඔයගලන්ට ඩිස්ප්ලේ එකේ පේනවා ඇති කෝඩ් එක යනවා. ඉතින් මේ කෝඩ් එක මෙතන ටයිප් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම ඔයගලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා මේ කෝඩ් එක සහ මේ ඇප්ලිකේෂන් එකේ ලින්ක් එක. ඉතින් ඔයගලන්ට එතනින් ඇවිල්ලා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න වගේම මේ කෝඩ් එක ලබා ගන්නත් පුළුවන්. මේ ප්‍රොමෝ කෝඩ් එක ටයිප් කරන්න. ඉතින් මේ නම්බර් එක මම ඊට කලින් මේ ඇප්ලිකේෂන් එකේ රෙජිස්ටර් කරලා තියෙන නිසා මට මෙතනදී ඩේටා ක්ලේම් කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා ඔයගලන්ට මෙතනදී ප්‍රොමෝ කෝඩ් එක ටයිප් කරලා මෙතන ජෙනරේට් පින් කියන උඩ එකපාරක් ක්ලික් කරන්න පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට ජෙනරේට් පින් කියන උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහේ තැනක් එනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා ඇති මෙතෙන්ට අපේ සිම් එකට OTP එකක් තමයි සෙන්ඩ් වෙන්නේ. ඉතින් මේ OTP එක මෙතෙන්ට ටයිප් කරන්න ඕන. ඉතින් ඔයගලන්ට පේන දැන් මෙතනදී මට OTP එකක් ඇවිල්ලා දෙනවා. ඉතින් ඒ OTP එක මම මෙතෙන්ට ටයිප් කරගන්නවා. ඉතින් මේ විදිහට OTP එක ටයිප් කරාට පස්සේ අපේ account එක open වෙනවා. ඉතින් දැන් අපි මෙතනදී create කරගත්ත account එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතනදී අපේ application එකේ සේරම විස්තර අපේ SIM එකේ සේරම විස්තර මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට දාලා තියෙන packages වගේ හැම දෙයක්ම වගේ මෙතෙන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේකෙදි මීට කලින් account එකක් create කරලා නැත්නම් මේක application එක open වෙද්දිම ඒ අදාළ data ටික ඔයගොල්ලන්ට මෙතනදී claim වෙනවා. සාමාන්‍යයෙන් GB 1 2ක් වගේ අතර ප්‍රමාණයක් මෙතනදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ මේකේ free data claim කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ මේ වැඩේ කරගෙන අනිවාර්යයෙන්ම code එක promo code එක ඔයගොල්ලෝ type කරලා තමයි එන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් promo code එක type කරන්න නැතුව මේ account එක create කරොත් ඔයගොල්ලන්ට මේ data ටික claim කරගන්න බැරුව යනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ promo code එක type කරලා මේ application එක account එක create කරගන්න. හරි ඉතින් මම හිතනවා මගේ වීඩියෝ ඔයගොල්ලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට තේරුණු තැනක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් සුප වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් ඔයගොල්ලන්ට.